එන්නකෝ අද අපේ අම්මගේ දවල් මෙනු එක බලන්න. කහබත් එකක් හදලා තියෙනවා. බීටුත් තියෙනවා. ඒකෙම ස්ටීම් වෙන්න තියලාද කොහෙද බත් එකටම. අපි බෙදා ගමු. බත් එකට දාලා තිනවා කැරට්, බීට්, මාළු මිරිස්, කරපිංච, රම්පේ දාලා තියෙනවා. මෙයා මේක හදන්නේ මේ හාල් ලිපේ තියද්දිම තමයි මේ ටික ඔක්කොම මෙයා දාලා බත් එක හදන්නේ මං හිතන්නේ. ඔන්න මම බත් බෙදාගත්තා. ඊළඟට බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මෝ මුරුංගා. මේ තියෙන්නේ මුරුංගා. පේනවද ලස්සන පාට? මුරුංගාත් බෙදාගත්තා. මුරුංගා හොද්දනම් මරු පාන් කණ්ඩ. නේ. කෝ බලන්න මුරුංගා හොදිත් එක්ක පාන් කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඕන. මම ඒකත් දාගත්තා. දැන් බලමු මොනවද අනිත් එකේ තියෙන්නේ කියලා. සොයා මීට් කරියක් තියෙනවා. හින්දලා. මේ මං ආසම සොයා මීට් හින්දලා. මේ අනිත් එක තමයි මෙන්න මේ විදිහට අර පොල් කිරි දාලා හදපුවාම පස්සේ මෙන්න මෙහෙම අර කැට කැට වගේ හිටිනව නේද? අන්න එහෙමත් මාර ආසයි. ඒකෙනුත් දාගත්තා. ඊළඟට බලමු ඊළඟට මොනවද හදලා දෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ බීට් එකක් තියෙනවා. රතු පාට බීට් එකක්. මේකෙනුත් අපි ටිකක් දාගමු. මං සාමාන්‍යයෙන් බීට් වලට හරි පෙරේතයි. බීට් වලට ආසයි. බීට් වල අර ඉව්වහම පොල් කිරි දාලා ඉව්වහම එන සුවඳ මාරම ආසයි. අනිත් එක සැමන් එකක් තියෙනවා. ඒක නම් හැදුවේ මම. තාම ලිපේ තියෙන්නේ. මම දැන් හැදුවේ. බත් එක කන්න ඔන්න මෙන්න තියෙදි තමයි ඒක හදලා ගත්තේ. ඒකේ නෙට් එකක් දාගමු. ඊට පස්සේ මං හිතන්නේ මේක මේ අම්මලා ඊයේ හදපු එකක් මැල්ලකොළ. ඔයාලා මැල්ලකොළ බෙදලා කාලා තියෙනවද මේ? මැල්ලකොළ බෙදලා. පප්පඩනුත් දාගත්තා. ඔන්න අද මෙනු එක. අපි කාලා බලමු රස. බත් එක අනාගමු. මං ගොඩාක් ආස අනලා කන්න. මේ උද්දට අනලා තියෙනවා නම් මං හරි ආසයි බත් එක කන්න. මේ හැබැයි අපේ තාත්තලා එහෙම අනන්නේ නැහැ. නිකන් අනන්නේ නැතුව බත් එකත් එක්ක කන්නේ. මං නම් හරි ආසයි ඔක්කොම වෑංජන් ටික මෙහෙම එකට දාලා ඔන්නම අනලා කන්න. ඉතින් ඔන්න මං ඔක්කොම දාගත්තා. පප්පඩනුයි මැල්ලකොළයි දාගත්තා. කාලා බලමු. මේ පේනවනේ බත් කට. කාලා බලමු එහෙනම්. මේමයි. අම්මගේ කෑම එක තරම් කෑම එකක් කොහෙවත් නැහැනේ.